අදත්‍යානේ ඔයගොල්ලන්ගේ යාළුවෙක් සරණ ගුණවර්ධන අපේ දිස්ත්‍රික්කේ එයාගේ නමක් පට බැඳිලා තිබුණා කප්පන් සරණ කියලා. අපේ දිස්ත්‍රික්කේ ඉන්නවා නම් දරාපු කුඩු අහවලා. කප්පන් අහවලා. කසිප්පු අහවලා. එහෙම ඉන්නවා. ගම්පහ දිස්ත්‍රික්කේ රටේ ඉන්නවා ඒ જાති බඩු. අන්න එක්කෙනෙක් තමයි කප්පන් සරණ ගුණවර්ධන. කප්පන් සරණ ලැජ්ජයි. අර තිහාරියේ ඉන්නවා කලගෙඩියන ප්‍රදේශයේ දරු මුලසනරු මන්ත්‍රීතුමනි අහිංසක රඹුටන් වෙළඳුන් 60 දෙනෙක්. මේ 60 දෙනාගෙන් දවසට රුපියල් 200 ගානේ මාසෙකට රුපියල් 3,60,000ක් කප්පන් ගත්තා. කාගෙන්ද? රඹුටන් වෙළඳන්. අනික් අය ගැන කවර කතාවද? කිසිදු ව්‍යාපාරයක් කරගෙන යන්න දුන්නේ නැහැ. කප්පන් ගත්තා. එහෙම කෙනෙක් තමයි වසර 16කට ඒකත් නිවැරදි කරන්න. මොකද සමහර මන්ත්‍රී මම දැක්කා වසර 4ක් කියලා වාර්තා කරන නැහැ. උසාවි තීන්දුව හරි පැහැදිලිව දෙලා තිනවා 4ක් 16කට තමයි කප්පන් සරණ ඇතුළට ගිහිලා තියෙන්නේ. ඒ නිසා මහින්දානන්ද 20කට ඇතුලේ. නලින් ප්‍රනාන්දු 20කට ඇතුලේ. 25කට. එස්.එම්. රංජිත් 16කට ඇතුලේ. එයාගේ නෑනා එස්.එම්. චන්ද්‍රසේනගේ නෝනා 16කට ඇතුලේ. සනත් නිශාන්තගේ මල්ලි මට නම මතක නැහැ. සනත් නිශාන්තගේ මල්ලි 5මාරකට ඇතුලේ. හිටියනම් ඕගොල්ලෝ ළඟටත් එයි. හරිද? ඒ නිසා දැන් පොලිමේ එනවා. පොලිමේ එනකොට කලබල වෙනවා.